අතුල අධෑරලා රංජන් රාමනායකගේ පස්සේ ගිය අමායා අධිකාරිට වෙච්ච සිදුවීමේ ඇත්ත. මෙන්න සම්පූර්ණ විස්තරය. සමිත මුදුන් කොටුවගෙන් වෙන්ෆුන අතුල අධිකාරී ඊට පස්සේ විවාහ වෙන්නේ අමායා අධිකාරී එක්ක. ඉතින් අමායා කියලා කියන්නේ අතුල අධිකාරිගේ වයසත් එක්ක බැලුවහම චූටි කෙල්ලෙක්. හැබැයි කාලයක් යනකොට අතුල අධිකාරී සහ අමායා මව්පියන් දෙදෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ විවාහ ජීවිතයත් අසාර්ථක වන්නේ අමායා අතුල අධිකාරී අතහැරලා ගියාට පස්සේ. ඊට පස්සේ අමායා අධිකාරී හේතු වෙන්න ගියේ රංජන් රාමනායකට. හැබැයි ඒක එච්චර හරිය වැඩක් වුණේ නැහැ. මේ ළඟදී අමායා අධිකාරී උයන කාමරේ වීඩියෝ එකක් සමාජ මාධ්‍යයට දාලා තිබුණා. ඒ උයන විදිහ පෙන්නලා. ඒකදී තරුණයෙක් අදහසක් ඉදිරිපත් කරලා තිබුණේ මෙන්න මේ විදිහට. රංජන් අයියා හම්බුනේ නැද්ද? ඔයාට ඔයාගේ දාංගලයට හරියන්නේ නම් රංජන් අයියා තමයි. යනුපෙන් මේ රසික අදහසට උත්තර දුන්නු අමායා අධිකාරී සඳහන් කළේ ඔබ දන්නේ කොහොමද මගේ තාංගලේ? මගේ තාංගලේ රංජන්ට කියලා හොඳ කරගත්තා නම් මේ ළඟට මම බිල්ඩින් දෙක තුනක් ගහලා වාහන 5-6ක් අරගෙන රංජන්ගේ අමාරුව හොඳ කරන්න නෙවෙයි මම ඉන්නේ. යනුපෙන් අමායා අධිකාරිය සඳහා අදහස් ඉදිරිපත් කර තිබුණා. මේ පිළිබඳව ඔබේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා.